ඔයාගේ වම් පැත්තේ ඔයාගේ කරන්ට් version එක ඉන්නවා. ඒ කියන්නේ ඔයා මේ මොහොතේ ඉන්න පුද්ගලයා. එතකොට ඔයාගේ දකුණු පැත්තේ ඔයාගේ better version එක ඉන්නවා. ඔයා මොන version එකද තෝරගන්නේ? ඔව් අනිවාර්යෙන්ම ඔයා තෝරගයි ඔයාගේ දකුණු පැත්තේ ඉන්න ඔයාගේ better version එක. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉන්න සෙනගක් විදිහට අපි උන්වහන්සේ තුළ අලුත් මැවිලා. බයිබලයේ කියනවා යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිලා කියලා. පරණ පහව ගියය මෙන්න සියල්ල අලුත්ව තිබේ කියලා. නමුත් අපි දකිනවා කිතුණු ජීවිතය ගත්තාම බයිබලයේ කියනවා අපි අලුත් මැවිල්ලක් වෙලා අපි දැන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් මිනිස්සෙක් කියලා. නමුත් අපේ පුද්ගලිකව අපේ ජීවිතේ සෝසි කරලා බලද්දී අර පරණ මිනිස්සයාගේ පුරුදු අර පරණ මිනිස්සයාගේ ඒ තියෙන ඒ ආකල්ප ඒ සිතුවිලි ඒ ආශාවන් ඒ විදිහම තියෙනවා අපිට පේනවා. ඉතින් ඔන්න ඔය හේතුවෙන් තමයි යේසුස් වහන්සේ මිනිස්සෙක් විදිහට මේ පොළවේ ඉන්න කාලේ උන්වහන්සේ මේ මාංශයට මැරෙනවා කියන කාරණාව ගැන නිතරම කතා කරේ. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ කරපු කුස පූජාව තුළ අපේ පාපයට ඒ කමාව ලැබිලා උන්වහන්සේගේ උත්ථාන වීම තුළ අපිත් අලුත් මනුෂ්‍යයන් විදිහට උන්වහන්සේ සමග නැගිටිනවා කියලා. ඉතින් උන්වහන්සේ ක්‍රියා කරගෙන අපේ ආත්මය නිදහස් වෙනවා. නමුත් අපි දන්නවා අපේ මාංශය කියන දේ තවමත් ඒ පාපය කියන දේත් එක්ක ඒ මාංශික කාණත් එක්ක පොර බදිනවා කියලා. මේක කල්පනා කරලා බලද්දී මට දෙවියන් වහන්සේ තුළ ඒත් ගන්නවම කාරණාවක් තමයි මේ කිතුනවා මේ මාංශයත් එක්ක පොර බදින කිතුනවාට මේ self discipline කියන දේ මොනතරම් වැදගත්ද කියන එක. ඉතින් මේ කාරණාව වයස් කාණ්ඩයකින් තොරව හැමෝටම බලපාන වුණත් අපේ channel එක අපි ගොඩක්ම focus කරලා තියෙන්නේ කිතුණු තරුණ සහෝදර සහෝදරයන් නිසා. ඉතින් මම හිතුවා අපි හැමෝටම තරුණ ළමයි විදිහට අපි හැමෝටම ගොඩක් පොදුවේ බලපාන අදාළ කරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් කාරණා ටිකක් ගැන අපිට ඒ ඩිසිප්ලින් එක ගොඩ නගා ගනිමින් ඒ උන්වහන්සේ අපි වෙනුවෙන් තබලා තියෙන ඒ better version එකට පත් වෙන්න අපිට උපකාර කරන පියවරවල් කීපයක් ගැන කතා කරන්න කියලා. ඉතින් පළවෙනි කාරණා විදිහට මම සඳහන් කරන්න කැමතියි උදෑසනින්ම අවදි වෙලා දෙවියන් වහන්සේට යාඥා කිරීම, දෙවියන් වහන්සේව සේවීම. මොකද අපි දකිනවා ජේසුස් වහන්සේ මිනිසෙක් විදිහට මේ පොළොවේ ඉන්න කාලේදී උන්වහන්සේ උදේ පාන්දරින්ම නැගිටලා ඒ වනාන්තර ස්ථානවලට ගිහිල්ලා ඒ කඳු මුදුන බලා ගිහිල්ලා අපි ගීතිකා අපි ගායනා කරනවා. ඉතින් දෙවියන් වහන්සේව හොයනවා. උන්වහන්සේට යාඥා කරන්න පුද්ගලික කාලයක් උන්වහන්සේ වෙන් කරනවා. ඉතින් මගේ පුද්ගලික ජීවිතය ගැන ඔයාලා එක බෙදාගත්තොත් මම ගොඩක් නයිට් පර්සන් කෙනෙක්. ඉතින් ඒ නිසා මට ගොඩක් වෙලාවට මට උදේ හැරෙනවා කියන එක අමාරු කාරණයක්. මම තාමත් ඇත්තටම ස්ට්‍රගල් කරනවා උදේ හැරෙන එකට. නමුත් මම උදේ හැරුණොත් මට අනිවාර්යයෙන්ම උදේ පාන්දර 5-6 කියන කාලය ඇතුළත වගේ තමයි මට උන්වහන්සේ තුළ නිශ්චලව යාඥා කරන්න උන්වහන්සේ සමග ගත කරන්න පහසුම කාලය වෙන්නේ. නමුත් අපි එක එක්කනාට ඒ කාලය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම මෙතන ඔයාලා සඳහන් කරන්න අවශ්‍ය දේ තමයි අපි යේසුස් වහන්සේ වගේ උදෑසන අවදි වෙලා අපි පළවෙනියටම හොයන්න අවශ්‍ය දෙවියන් වහන්සේ. මොකද සමහර වෙලාවට මම දන්නවා අපේ සහෝදර සහෝදරයන් ඉන්නවා උදේ ඇහැරුණ ගමන් ෆෝන් එක තමයි අපේ අතට යන්නේ. මමත් ඒ ස්ථානයේ කාලයක් හිටියා. මොකද අපි උදෑසන අවදි වෙලා මුලින්ම අපේ ප්‍රමුඛ ස්ථානය දෙන්න අවශ්‍ය දෙවියන් වහන්සේට. ඒක තමයි අපේ ජීවිතයේ අපේ ලයිෆ් ස්ටයිල් එකේ හදාගන්න පළවෙනි ඩිසිප්ලින් එක. එතකොට දෙවෙනි කාරණය තමයි ඔයාගේ අවධානය දෙවියන් වහන්සේගේ කාරණාවලට යොමු කරන එක. ඒ කියන්නේ මොකද්ද? අපිට ගොඩක් distractions තියෙනවා. ඒ වගේම ප්‍රධාන එකක් තමයි මේ ෆෝන් එක කියන්නේ. අපි දන්නවා මේ සෝෂල් මීඩියා මේ දේවල් එක්ක ගොඩක් ඒ දේවල් ඇබ්බැහි වෙන සුළුයි. එතකොට අපේ වැඩිපුර කාලයක් අපේ වැඩිපුර අවධානයක් අපි මේ දේවල් වලට දෙනවා. සමහරට කෙනෙක්ට ඒක වීඩියෝ ගේම්ස් ප්ලේ කරන එක වෙන්න පුළුවන්. සමහරට තව කෙනෙක්ට ඒක සමහරට මූවීස් බලන එක මොකක් හරි සීරියස් එකක් මූවී එකක් බලන එක වෙන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට පුද්ගලික වුණ එක එක කාරණා තියෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපේ අවධානය දෙවියන් වහන්සේගෙන් ඈත් කරනවා. මම කියන්නේ මේ දේවල් පාපයක් කියලා. එක තැනක පවතුමා මේ වගේ කතාවක් කියනවා. මට සියල්ල ගැන නිදහස තියෙනවා. නමුත් ඒ සියල්ල ප්‍රයෝජනයක් නැහැ කියලා. මේ වගේ අපේ අවධානය ගන්න හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුළ අපිට ඩිසිප්ලින් එක ගොඩනගන්න. අපේ මාංශය මැරෙන්න. එහෙම නැත්නම් උන්වහන්සේ තුළේ better version එක වෙන්න අපිට ප්‍රයෝජනයක් ඇති කරන දේවල් නෙවෙයි. ඒ අවධානය ඒ අපේ දෙවියන් වහන්සේට බාහිරව අපේ ඒ වැඩි කාලයක් ඒ වැඩි අවධානයක් ගන්න දේවල් වල අපේ අවධානය දෙවියන් වහන්සේගේ වචනය කියවන දෙවියන් වහන්සේගේ වචනය අහන්න දෙවියන් වහන්සේගේ කාරණාවන්ට shift කරන්න. තුන්වෙනි කාරණය තමයි අපිව පාපයට වටන දේවල් කපා ඉවත් කරන එක. අන්න මේක ගොඩක් අමාරු දෙයක් කියලා මම දන්නවා. දැන් ඉස්සර මම කතා කරේ
දෙවියන් වහන්සේ තුළ අපිට බාධා කරන අපේ අවධානය ඉවතට ගන්න දෙයක්. නමුත් දැන් මම කතා කරන්නේ පාපය ගැන. අපි දන්නවා පාපය කියන්නේ දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙයක්. බයිබලයේ කියනවා ආලෝකයට අන්ධකාරයත් එක්ක කිසිම පංගුකාරකමක් නැහැ කියලා. නමුත් මම දන්නවා අපි කිතුණුව වෙලා අපි අතින් තාමත් සමහර පාපයන් සිද්ධ වෙනවා. දේව වචනේ තව තැනක සඳහන් කරනවා අපේ දකුණු ඇස අපිට බාධා වෙන ඒ උගුල්ලා ඉවත් කරන්න කියලා. ඉතින් ඒ වගේ අපි දෙවියන් වහන්සේ තුළ ඒ ඩිසිප්ලින් එක පවත්වා ගන්න. අපි අනිවාර්යයෙන්ම මේ පාපය කියන දේ අපේ ජීවිතෙන් කට් ඩවුන් කරන්න අවශ්‍යයි. මේ පාපය කියන දේ කට් ඩවුන් කරන්න අපහසු බව මම දන්නවා. නමුත් අපි දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලුවොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපිට ඒක අත්හරින්න අවශ්‍ය අනුග්‍රහය කරුණාව උන්වහන්සේ අපිට ලබා දෙනවා. මොකද අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙන් ජයගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ තුළ ඉන්න අපටත් මේ ලෝකෙන් ජය ගන්න පුළුවන්. මේ පාපය කියන දේ උන්වහන්සේ දේ බල රහිත දෙයක්. ඉතින් ඔයාලා බලන්න ඔයාලගේ ජීවිතේ ඔයගොල්ලෝ ඒ විදිහට ඒ ඩිසිප්ලින් එක පවත්වා ගනිමින් ඒ පාපය කියන දේ ඔයගොල්ලෝ කට් ඩවුන් කරන්න එක දෙන ඉඩ ඔයාලා අයින් කරන්න ඒ පාපය කරන්න ඔයාලා තියෙන ආශාව නැති වෙනවා. ඉතින් ඊළඟ කාරණා විදිහට මම සඳහන් කරන්න හිතුවා ගොඩක් කිතනවා ගොඩක් අවධානය නොදෙන කාරණා ගැන. ඒ තමයි අපේ ශරීරය රැක බලා ගන්න එක. බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ ගෘහය අපේ ශරීරය කියලා. ඒ වගේම තව තැනක කියනවා බයිබලයේ අපේ ශරීරය ක්‍රිස්තුස් වහන්සේගේ අවයවයන් බව නුඹලා දන්නේ නැද්ද කියලා. ඒ නිසා අපි අපේ ආත්මයට අපි උන්වහන්සේගේ වචනයෙන් අපි පෝෂණය කරගන්නවා වගේම තමයි අපි අපේ භෞතික ශරීරයත් රැක බලා ගන්න අවශ්‍යයි නේද? සමහර විට ඒක අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය ආහාර තුළින් අපේ ශරීරයට අවශ්‍ය පෝෂණය දෙන එක වෙනවා. අපි හරි වෙලාවට කන බොන එක, හරි වෙලාවට අපි උදේ අවදි වෙන එක, රැ නිදා ගන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ශරීරයට අවශ්‍ය සුදුසු ව්‍යායාම ලබා දෙන එක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පිරිසිදු වෙන එක. මම කියන්නේ අපි පිරිසිදු කියලා කිව්වහම මේකේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි අපි සෝදලා කරලා අපි පිටාතරින් අපේ ශරීරය පිරිසිදුවට තියාගන්න එක. ඒ වගේම අපි දකිනවා දේව වචනේ කතා කරනවා අපි විවාහයට පෙර දෙන්නෙක් එකතු වීම උන්වහන්සේ අපවිත්‍ර දෙයක් විදිහට දකිනවා. උන්වහන්සේ කාම මිත්‍යාචාරික දෙයක් විදිහට දකිනවා. ඉතින් එතකොට අපේ භෞතික ශරීරය අපි ඒ ආකාරයෙන්ත් අපි පිරිසිදුව තබා ගන්න අවශ්‍යයි. අනිත් කාරණා තමයි අපේ මුඛය, අපේ හැසිරීම රටාව, අපේ ක්‍රියාවන් මේ දේවල් හරි ආකාරයෙන් අපි හික්මව ගන්න එක. අපි දකිනවා යාකොබ් 3 දෙවැනි පදේ කියනවා යමෙක් වචනයෙන් නොපෙළේ නම් ඔහු මුළු ශරීරය දමනය කරගන්න පුළුවන් සම්පූර්ණ මිනිසෙක් කියලා. ඒ වගේම අපි ඒ යාකොබ් පරිච්ඡේදයේ අපි පදයට කියන යද්දී කියනවා දිව කුඩා අවයවයක් වුණත් මහත් ගින්නක් ඇති කරන්න පුළුවන් අවයවයක් කියලා. ඉතින් මේ ආකාරයට දිව ගැන අපේ මුඛෙන් පිටන වචන ගැන බයිබලයේ ගොඩක් තැන්වල සඳහන් කරලා තියෙනවා. අපේ මුඛෙන් පිට වෙන වචන නිසා සමහර වෙලාවට දෙවියන් වහන්සේගේ නාමයට ඒක අගෞරවයක් කරනවා. අපි කිතුන විදිහට අපි ක්‍රිස්තුස් වහන්සේව නිරූපණය කරන සෙනඟක් නේද? එතකොට අපේ ක්‍රියාවෙන් අපේ කතාවෙන් උන්වහන්සේගේ නාමයට අගෞරවයක් ගෙනවා නම් එතන ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ කියන්නේ අපේ ක්‍රියාවන් අපේ මුඛය අපි හසුරා ගන්න අවශ්‍යයි කියන එක. සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා කිතුනෝ තවත් කිතුනුවන් එක්ක හෝ එහෙම නැත්නම් ලෝකේ මිනිස්යන් එක්ක හෝ බහින් බස් වෙනවා. ඉතින් ඇත්තම දැනනස අපි කනවලා තියෙන මිනිස්යන් එක්ක බහින් බස් වෙන නෙමෙයි. අපිට මුඛයක් තිබ්බ පළියට උන්වහන්සේ අපිව කනවලා තියෙන මිනිස්යන් එක්ක බහින් බස් වෙන්න නෙමෙයි. උන්වහන්සේ අපිව කනවලා තියෙන උන්වහන්සේගේ සුභාරංචිය මේ ලෝකය පුරාවටම පතල කරන්න. උන්වහන්සේගේ සුභාරංචිය අනිත් මිනිස්යන් එක්ක බෙදා ගන්න. ඉතින් වැරද්දක් තියෙන තැන සුදුසු ආකාරයට අපිට ඒ වැරද්ද පෙන්වා දෙන්න හැකියාව තියෙනවා. නමුත් අපි උන්වහන්සේට අගෞරවයක් වෙන විදිහට නේද? අපිට මිනිස්සෙක්ට මේ මුඛයෙන් ශාප කරන්නවත් එහෙම නැත්නම් අපිට මේ අපේ මුඛයෙන් කෙනෙක්ව නුසුදුසු විදිහට විනිශ්චය කරන්නවත් එහෙම නැත්නම් කේලම් කියන්න, බොරු කියන්න මේ වගේ ගිනි අවුල වෙන විදිහේ නපුරු වූ අයහපත් දේවල් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා අපි අපේ මුඛයත් අපේ හැසිරීමුත් කියන දේ හික්මවා ගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඊළඟ කාරණය තමයි අපි යහපත් හොඳ ක්‍රිස්තියන් කමියුනිටි එකක් තෝරාගන්න එක. මොකද අපි දන්නවා සමහර කිතුනෝ ඉන්නවා, නමට කිතුනෝ ඉන්නවා, ඒ වගේම ඇත්තම දෙවියන් වහන්සේ තුළ ආත්මයෙන් ගමන් කරන කිතුනෝ ඉන්නවා. ඉතින් එතකොට අපි නමට කිතුනෝ වෙලා ඉන්න කට්ටිය අපේ ජීවිතේ ඉන්නවා නම් සමහරට අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි ගොඩක් වැදගත් වෙනවා හරි කිතුණු සමාගමක් එක්ක අපේ සම්බන්ධතාවය පවත්වන එක. මොකද අපි මේ යන කිතුණු ගමනේදී යහපත් ක්‍රිස්තියන් කමියුනිටි එක ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් පරිණත වුණ කිතුණු ඉන්නවා. අපිට ඔවුන්ගේ අත්දැකීම් අපේ ජීවිතයට ගොඩක් ලොකු උගලක් වෙනවා. ඒ වගේම
අපිට උන්වහන්සේ තුළ මේ ඩිසිප්ලින් එක කියන දේ උනත් පවත්වන්න ඔවුන්ගේ ඒ වචන ඔවුන්ගේ අත්දැකීම් අපිට ගොඩක් ලොකු රුකුලක් වෙනවා. ක්‍රිස්තියානි කමියුනිටි එකක් තුළින් අපිට උන්වහන්සේගේ වචනය තව තවත් ඉගෙන ගන්න පුළුවන්. උන්වහන්සේට තව තවත් අපිට ඒක ලං වෙන්න උදව්වක් වෙන්න පුළුවන්. කමියුනිටි එකක් තුළින් අපි ගොඩක් ධෛර්යමත් වෙන්න උන්වහන්සේගේ වචන තුළ තවත් ශක්තිමත් වෙන්න ඒක අපිට ගොඩක් ලොකු උදව්වක් වෙනවා. අවසාන වශයෙන් අපි කිතුම විදිහට ඇයි ඩිසිප්ලින් ලයිෆ් ස්ටයිල් එකක් ගොඩනගා ගන්න. ඒ ගැන ඔයාට හරි අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් මම මේ කලින් සඳහන් කරපු කාරණා සමහරට ඔයාගේ ජීවිතේ වලට පුද්ගලික වුණ තව ඔයාගේ ඩිසිප්ලින් එක ගොඩනගා ගන්න ඕනේ එක එක පැති ඇති. ඒවා ඒ සියල්ලම අපි දෙවියන් වහන්සේ තුළ නොකඩම මේ දේවල් වල පැවතෙන්න අවශ්‍යයි. ඔන්න ඔය කොටසට එද්දි තමයි අපි ගොඩක් වැටෙන්නේ. මොකද මනුෂ්‍යයාගේ ස්වභාවය තමයි අපි නිතරම දෙයක් එක දිගට කරන ස්වභාවය අඩුයි. මමත් මගේ පුද්ගලික ජීවිතගත මේ කන්සිස්ටන්සි කියන එක තුලදී ගොඩක් වැටෙනවා. ඒත් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා අපි ලැජ්ජ වෙන්න අවශ්‍ය නැහැ. අපි කේතන උනාට අපි වැටෙනවා. ඒ වගේම අපි අංග සම්පූර්ණ මනුෂ්‍යයන් නෙවෙයි. නමුත් දෙවියන් වහන්සේ අපිට ඉන්න උපකාර කරන්න. අපිට උන්වහන්සේගෙන් යාඥා කරලා ඉල්ලන්න පුළුවන්. නේද? අපේ මේ ලැක් එක. අපේ මේ සෙල්ෆ් ඩිසිප්ලින් කියන එක ගොඩනගා ගන්න. මේ අඩුපාඩුවක් තියෙනවා කියලා අපිට දැනෙද්දි. ඒ වගේම උන්වහන්සේ තුළ මේ දේවල් වල මේ සෙල්ෆ් ඩිසිප්ලින් එක පවත්වා ගන්න. අපිට ඒ තුළ පැවතෙන්න. අපිට අපහසුයි කියලා දැනෙද්දි. අපිට උන්වහන්සේගේ උපකාර ඉල්ලන්න පුළුවන්. දේ වචනේ සඳහන් කරනවා 2 තිමෝති 1:7 දෙවියන් වහන්සේ අපිට දුන්නේ බය දුකමේ ආත්මයක් නොව බලයෙන් ප්‍රේමයේ හික්මවීමේ ආත්මයක් කියලා. ඉතින් ඒ කියන්නේ අප තුළ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ තුළ ඒ ඩිසිප්ලින් කියන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ අපි තුළ වාසය කරන ශුද්ධාත්මයන් වහන්සේ තුළ හික්මවීම තියෙනවා. ඉතින් අපිට මේ හික්මවීම අපේ මදකමක් තියෙනවා කියලා දැනනම් අපිට ඒ තුළ වර්ධනය වෙන්න උන්වහන්සේගේ උදව් ඉල්ලන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මම පොඩි ප්‍රශ්න කිහිපයක් අහලා මේ වීඩියෝ එක නතර කරනවා. ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක දෙවියන් වහන්සේ තුළ බෙටර් වර්ෂන් එක වෙන්න උදව් කරනවද? ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක උන්වහන්සේට ප්‍රමුඛ ස්ථානය දෙන, උන්වහන්සේගේ නාමයට ගෞරවය ගෙන ලයිෆ් ස්ටයිල් එකක්ද? උන්වහන්සේ අපි වෙනුවෙන් තියලා තියෙන බෙටර් වර්ෂන් එක වෙන්න අපි අපේ පැත්තෙන් විය යුතු රෙස්පොන්සිබිලිටීස් ඉටු කරනවද? ඉතින් මම දෙවියන් වහන්සේට යාඥා කරනවා මේ ලංකාව පුරා ඉන්න තරුණ තරුණියන් උන්වහන්සේව හඳුනගෙන උන්වහන්සේ අපේ එක්කෙනා වෙනුවෙන් තියලා තියෙන බෙටර් වර්ෂන් එකට පත් වෙලා උන්වහන්සේගේ නාමයට සියලු ගෞරව මහිමය කියන ඒ වගේම උන්වහන්සේගේ ආලෝකය මුළු ලෝකය පුරාම පතරවන්නා වූ සෙනඟක් වෙන පිරිසක්. ඒ වගේම මේ ලංකාව පුරාවටම ඉන්න සෑම කෙතුණු තරුණ තරුණියක්ම උන්වහන්සේ තුළ මහත් පිබිදීමකින් යුක්තව උන්වහන්සේට සේවය කරන පිරිසක්. මම උන්වහන්සේට යාඥා කරනවා